කොහෙද බං යන්නේ? බලහන්කෝ බං. ඊයේ 100 නතර කරාන ඉස්පිරිතාලේ. ඇයි බං? 100ට මොන වෙලාවද? රෑ එළියනකම බඩේලිය ගියා බං. බැරිම තැන හිර කරලා අඹුඩකුත් ගැහුවා. ඒත් හරි ගියේ නෑ බං. ඉස්පිරිතාලෙම ගෙනියන්න උනා. දැන් මේ ඉස්පිරිතාල නතර කරලා ඉන්නේ. පස්සේ දැනගත්තේ. ડોක්ටර්ස්ලා කිව්වේ 100ට තියෙන අතිසාරලු බං. ඉතින් බං අතිසරට අඹුඩ ගාලා හරියනවද? නෑ බං. බෙහෙත් මොකුත් ගිල්ලවන්නේ නැතුව පිටින් මොනවා හරි කරලා ගොඩින් බේර ගන්නයි හැදුවේ. හරි ගියේ නෑනේ බං. හරි. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ. ડોක්ටර්ස්ලා බලනවනේ. මොන බැරිලක්ද බං? ડોක්ටර්ස්ලා දීලා තිබ්බේ බෙහෙත් පෙති කාලා. ඒකත් මේ චූටි එකක්. පස්සේ මං කරපු දේ කවුරුත් නැති වෙලාවේ 100 කට ඇර නිින්ද ගිහිලා හිටියේ. බෙහෙත් පෙති පහක් විතර කුඩු කරලා කටට දාලා වතුර ටිකකුත් දාලා ආවා බං. ඒ මදිවට බං මිසි කෙනෙක් කියලා සේලයින් එකක් ගැහුවා. ඒකෙත් බින්දුව වැටෙන්නේ. ඔය බින්දුව ඇතයි අපේ 100ට. මං ඒකත් පුල්ම ඇරලා ආවේ. දැන් නම් හොඳ වෙලා ඇති. සමහරට අද ටිකට් කපයිද දන්නේ නැහැ. මේ උඹත් එක්ක පිස්සු කියලා ඉන්න බෑ. මං ගිහින් බලලා ඉන්නම්කෝ. ටිකට් කපලා නෙමෙයි. මට පේන්නේ 100 ටිකට් එක ඇදිලා ඇති වගේ. අනේ සුද්දායේ බලපංකෝ බං වෙච්ච දේ. ඇයි මොකද බං උනේ? බලහන්කෝ බං අපි කොච්චර try කරත් වැඩක් නැහැනේ 100 මලානේ බං. අප්පට උඩු මට නම් හිතුණා අපි ඔක වෙලා ඇති කියලා. ඒයි උඹ කොහොමද බං එහෙම කියන්නේ? උඹ බං 100ට අදිමාත්‍රානේ දීලා තියෙන්නේ. උඹ දන්නේ නැහැ බං. මම 100 බේර ගන්න දඟලපු දඟලලක්. දඟලපු දඟලිල්ලක් කියන්නේ? ඇයි උඹ මොකද කරේ? 100 මැරෙන්න කිට්ටු වෙලා මටමයි බං අඬ ගැහුවේ. ડોක්ටර්ස්ලා කිව්වා 100ගේ හුස්ම පොත තියෙන්නේ මගේ අතේ කියලා. ඉතින් මම පුළුවන් තරම් try කරුවේ 100ගේ අවසන් හුස්ම පොත රැක ගන්න. හුස්ම පොත රැක ගන්න කියලා ඉතින් උඹ ඒ තරම් මොනවද කරේ? ඉතින් බං 100ගේ අවසන් හුස්ම පොතේයි කියලා මං 100ගේ නහයකටයි හොඳට අතින් හිර කරලා තද කරන් හිටියේ. ඒත් හරි ගියේ නෑ බං. මට හුස්ම පොත රැක ගන්න බැරි වුණා. 100 මලා බං.